වෙල්කම් ටු ට්‍රැවල් විත් මැග්නයිට්. ඉතින් අදත් තව වීඩියෝ එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඩේ බ්ලොග් එකක් තමයි දාන්නේ. ඉතින් මම අද දවසේ කරන වැඩ කටයුතු තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඉතින් උදේම යනවා වැඩ ටිකක් කරගන්න. එකක් තියෙනවා වාහනේ වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ තව වැඩ ටිකක් තියෙනවා. හැබැයි වාහනේ හවසලා වොෂ් කරයිද කොහොමද කරයිද දන්නේ නැහැ. සෙනග අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. හැමදාමත් වගේ ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලනවා නම්. ඉතින් අදනම් කොහොමද මැච් එක ගහගන්න ඕනේ. ඊට කලින් උදේම හොද ගන්න පුළුවන් නම් හොද ගන්න නැත්නම් ඉතින් එද්දි තමයි බලන්න වෙන්නේ. ඉතින් අද යමු බලමු අද දවසේ මොනවද කරගන්නේ කියලා. ඉතින් උදේම යනවා කොළඹට වීඩියෝ එක දිගටම නරඹන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒත් එකම දෙයක් කියන්න ඕනේ. මේ උදේ දැක්ක දෙයක් මම මේ එද්දිම මේ උදේ බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා හෝමගම කිට්ටුව. ඉතින් හරිම ශෝකනීයයි. මොකද හේතුව මම දැක්කේ නැහැ. ඒ වුණාට දැක්ක විදිහට ගොඩක් මේ තරුණ ළමයෙක්ගේ වෙච්ච අනතුරක් කියලා මම දැක්ක විදිහට හිතෙනවා. ඉතින් අඩු වයසින් බයික් ගන්නවා නම් අඩු වයසින් බයික් අරගෙන වේගෙන් යනවා නම් ඉතා පරිස්සමෙන් යන්න කියලා මම අපේ නංගිලා මල්ලිලාගෙන් මේ ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද හේතුව මේ පරිස්සම තමයි වටින්නේ. මොකද ඔයගොල්ලන්ගේ අනාගතේ පටන් ගත්ත විතරයි, ඔයගොල්ලන්ගේ ජීවිතේ පටන් ගත්ත විතරයි. ඉතින් අහිංසක දෙමාපියෝ, නංගිලා මල්ලිලා, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ ඉතින් හැමෝම ඔයගොල්ලන්ට හරි ආදරේ. ඒකින්ද ඔයගොල්ලෝ රෙස්පොන්සිබිලිටි එකක් නැතුව අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද පරිස්සමෙන් කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ සියලුම නංගිලා මල්ලිලාගෙන්. මම කල්පනාවෙන් පරිස්සමෙන් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ අධික වේගයෙන් මේ ගමන් කරන්න එපා කොයිම වෙලාවකවත්. ඉතින් ඒක Tamanටම තමයි අවාසිය. Taman පරිස්සම් වෙලා ඉන්න ඕනි. ඊට පස්සේ Taman පරිස්සම් වෙලා අනුනුත් පරිස්සම් කරගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හරි කතාව ඇති. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් තියෙන පෙට්‍රල් වලින් කිලෝමීටර් 360ක් යන්න පුළුවන් කියලා වෙන්නනවා. ඉතින් අපි රැඳිලා ඉන්න දිගටම බලමු. අපි යමු එහෙනම් කොළඹ. මහරගම ඉන්න ළමයි පට්ට ට්‍රැෆික් එකක් තියෙන නේද? දෙපාන්දරනේ කොහොමත් දෙවෙද්දි ට්‍රැෆික් එක වැඩි. මේ හේතුව මේ වාහන මෙහෙන් දානවා පායනවා. මේ ටික තමයි පොඩ්ඩක් ඉතින් අඩුවට තියෙන්නේ. ආපහු දැන් නාවින් හරිය වෙද්දි ආයෙත් ට්‍රැෆික් එක වැඩි වේවි. කිලෝමීටර් 330ක් පෙන්නනවා. හරි අපි යමු ඉස්සරහට. වෙනදා වගේ ආව ඔන්න අපි ගොයකට ළමයි. බලමු වාහනේ පාක් කළා. වාහන ටික පාක් කළා වට්ටයක් අරගෙන එමු. රයිට් ඕකේ. වීඩියෝ කැමති නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අකමැති ඇත්ත අකමැති වුණොත් ස්කිප් කරලා දාන්න. එච්චරයි. හරි එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක. හරි බඩු ටික නම් ගත්තා. දැන් තියෙන ඉතින් ඊළඟට පොඩ්ඩක් දියට පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා වෙනදා වගේ තව වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් දැන් වාහනේ ස්මූත් වෙනවද කියලා අහපු අයට ඉතින් කිලෝමීටර් 3563ක් දැන්ට ගිහිල්ලා තිනවා. ඉතින් කොහොම දැන් එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් එහෙම වාහනේ ගොඩක් ස්මූත්. ඒ වගේම මේ කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. සුපිරියටම තියෙනවා. ඉතින් කියනවනේ කියන්න කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. අපි යමු දැන්. කොහෙද යන්නේ?
අපි යනවා දැන් තව වැඩකට. I think ඒකත් වැඩි ඉවර කරගෙන අද ඉක්මනට යන්න ඕනේ. රැඳිලා ඉන්න එහෙනම්. අන කිලෝමීටර්ස් ගාන අහලා තිබ්බනේ. මේකෙන් ඕඩර් කරාම මේ එතන පෙන්නනවා. ඉතින් 290යි කියලා. හරි. තෙල් කරලා කොච්චරද කියලා බලමුද? දැන්ට දැන්ට 11.3ක් වගේ තමයි කරලා තියෙන්නේ හැබැයි. මොනවා කරා සීට් බෙල්ට් එක දාගන්න කියලා කියනවන්නේ. තව මාස 3යි තියෙන්නේ මේ 1000 සර්විස් එකට. ඉතින් මේ ඒකට ඒගොල්ලෝ කිව්වනේ මේ කියන්නේ මාස 6ක් ඇතුළත තමයි මේ ඔයිල් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. එතකොට whichever comes first තමයි කියන්න තියෙන්නේ. right. ඉතින් වෙනද වගේ කියන්න ඕනේ thank you මගේ වීඩියෝස් බලනවට ලයික් කරනවට කමෙන්ට් කරනවට ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ. අද පොඩ්ඩක් කොළඹ සෙනඟ වැඩි මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. සමහර ලාවට මේ අද මැච් එකක් තියෙනවා මොකක් කරේ. අම්මාන්ට සෙනඟ නම් තියෙනවද? ඉන්නව සෙනඟ පට්ටෙට. වැලන්ටයිනුත් එක්ක හින්දා වෙන්න ඇති සමහර ලාවට. වාහන හෝදන වැඩේ පොඩ්ඩක් කල් ගියා සීන් එකක් තියෙන. මොකද මේ පට්ට සෙනඟක් මගේ වැඩ ටික ඉවර කරගත්තා. මාළඹේ ශ්‍රී ලංකාවටත් ගියා. ඒත් මේ අද මාර සෙනඟක් හිටියේ. මම හිතන්නේ හැමදාම සෙනඟ ඉන්නවා මේ පට්ටම මේ සෙනඟක් හිටියේ අද. වීකෙන්ඩ්ස් ළඟ හින්දා වෙන්න ඇති. මේ වාහන හෝදන තැන් වලත් එහෙම මාර සෙනඟ. මෙතන වොෂ් එකක් තියෙනවා. නැත බිසි සීන් එකක ඉන්නේ හැමෝම. එහෙනම් ඉතින් අද කලින් vlog එක ඉවර කරමු. දැන් ඉතින් හැමෝම දැන් ගෙදර යනවා. මගදී විශේෂ මොනවා හරි තිබ්බොත් අනිවාර්යෙන් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඉල්ලනවා.